හොඳට යනවා. ගොවියෝ වී ටික දැන් නම් රජයට දෙන්න හදන්නේ ගබඩාව නම් අරලා තියෙන්නේ. අද තියෙන වී ස්ටෝක් එකේ හැටියට ගොවියෝ ගාව තියෙන මේ ඉක්මනට ගබඩාව පිරන එක ගබඩාව ඇරලා තියෙන්නේ. පුළුවන් නම් ඉක්මනට ඉෂු කරලා ඊටු ගබඩා ටිකත් අපිට කරලා දෙන්න කියලා තමයි අපි මේ ඔබතුමාලාගෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින්ද සර් අපි ඊයේ ආවේ අද දවස් 11ට ආවේ නැත්නම් ඇවිල්ලා බානවා. මම සත්තල වල හිටියේ මං අද උදේ ඉඳලා 6 දෙනෙක් අල්ලගෙන බාන්න. ඊ ටික අතර තියෙන්නේ සර් මේ ජයන්ති ගාව. ඊ ආපු පුරාන් කියන දී ආපු. ඊ මගේ කලෝට් එකක් තියෙනවා. පුරාන් කරන්නේ. මොකද ඊ ආපු ලෝඩ් දෙනම මෙතන ගෙනාව. ඒ ඊල්ලා මට කිව්වා මං කිව්වා ලෝඩ් නෑ එහෙම අසාධාරණයක් වෙලා තියෙනවා නම් කියන්න. ඒක අසාධාරණයක් වෙලා නෑ. අසාධාරණයක් කරෙත් නෑ. දැන් ඔය අසාධාරණ වෙලා තියෙන ඔයාගේ 5000 ඔයා දාලා තිබුණා. ඔව් ඊට පස්සේ හරි දැන් ඔයා දාලා තියෙනවා. හරි අම්මාගේ 5000 ඒ අදාළ ડોකියුමන්ට්ස් ටික හරි ගිහිල්ලා තියෙනවනම් ඒ 5000ක් ගන්න. ඒ 5000ක් ගන්නේ. හරි ගන්නවා. ඒක නෙවෙයි මම සර් කියන්නේ. මම දැන් බෑ කියලා වුණ ප්‍රශ්නයක්. මම අද දවල් 11ට ආපු ලොරි එකක් බානකොට මං කිව්වා අන්තිම ලොරි මෙතෙන්ට ඇවිල්ලා එකක්වත් බෑවද ලොරි නෙවෙයි සුදු ට්‍රැක්ටර් කියන්නේ හරිද සුදු ට්‍රැක්ටර් ඒ ඇවිල්ලා බානකොට සර් මම ඊයේ හවස ආපුවම මං කිව්වා අන්තිම ලෝඩ් එක මගේ දාලා දෙන්න මගේ 6 දෙනෙක් ඉන්නවා බාලා දෙන්න කියලා. ඒක උනේ නෑ සර්. ඒකයි මම මේ කතා කරන්නේ. ඔයාලට තේරෙනවනේ. නෑ රතු තියෙන්නේ. රතු ඒකට රතු ලෝඩ් 20ක් ආවොත් රතු 20ම දාන්න බෑ ඇතුළට. කිරන්නත් බාන්නත් කට්ටිය ඉන්නවනේ මේක ක්‍රමයක් තියෙනවා. සුදු ඉඩ තියෙනවා. ඉඩ තියෙන පැත්තෙන් තමයි වීතික දාගන්නේ. ඒ පිළිවෙලට ගන්න ඕන. පිළිවෙලට තමයි ගන්න තියෙන්නේ. ඔයා හදාගන්න කියලා මට කියන්න කිරන්න පටන් ගන්නවා. ඒක සුදු ටිකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා නම් ඔය කියන්නේ මේ විදිහට සුදු ටික කිරනවා. ඊට පස්සේ ඔන්නේ එනවා එකක්. ඒක සර් දැන් මගේ පැත්තෙන් පියා 100ට වී ටික දෙන්න තමයි මම වැඩි පිටක් ගන්න ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් එතකොට මං ඊයේ 5000 දුන්නානේ. අදත් මං හයරක 5000 අදලටයක්වත් නෑ. ගන්නවා. දැන් ගන්නවා මේ පාර. ගන්නවා හරි. ගන්නවා. ඒක ප්‍රමාදයක් ඇති. ප්‍රමාදය ඇති මොකද? වෙනදා 100ට දුන්නා. දැන් 120යි. ඒක නරකද? හොඳයිනේ. නරකයි මාත්‍යා. ඒ මොකද 120ට ගන්න එක නරකද? 120ට දෙන එක නරකද? නරකයි. එහෙනම් 120ට නොදී. ප්‍රමාණදායකදී බලන්න දෙන්න. නරකයි නම් 120ට නොදී. අපි කියන්නේ මේක පිළිවෙල කරගන්න. අද දවල් 10ට ආපු වීත් අද බෑවා. ඒතර මං ආවේ ඊයේ 3:00 විතර වගේ. ඒතර අද හවස වෙනකන් අපි සද්දන කර හිටියා. එතකොට එක ලෝඩ් එක මේ මගේ සේවකයෝ මං අද උදේ ඉඳලා 6 දෙනෙක් තියාගෙන ඉන්නවා මේ ලෝඩ් එක බාන්න. කිලෝ 4000යි තියෙන්නේ. එතකොට මං ඊයේ රුපියල් 5000ක් දුන්නා ට්‍රැක්ටරේට. අදත් 5000ක් දෙන්න ඕන මං හෙටත් දෙන්න ඕන. එතකොට ඔය වී ටික රුපියල් 90ට විතර දුන්නා වගේ වෙනවනේ. පාලම් තරාදිය අම්පාරේ ඔෆිස් එකේ කාර්යාලය ගහගෙන අද ප්‍රයිවට් එකකින් කිරනවා. ඔෆිස් එකේ ගහගෙන ඉන්නේ නෝලාගේ මහතුරුන්ගේ බර කිරන්නද. අද ප්‍රයිවට් එකෙන් කිරනවා අපේ අසරණ ගොවියන්ගේ රුපියල් 900ක් ගන්නවා ඒක කිරන්න. ඒවා කාටද කියන්නේ? අපි ගම් වතුරෙන් අලින්ගෙන් හැම පැත්තින්ම බැට කාලා නෙලාගත් ඇස්සන්න ගෙට දාගෙන අලින්ගිනුත් ආරම්භ කරගෙන මෙතෙන්ට ගෙනල්ලා දවස් එක රැයකුත් läගලා අනිත් එක අපේ ගෙයි දොරකට තියෙන ගබඩාවත් වහලා කිලෝමීටරයයි තියෙන්නේ රුපියල් 1000යි 6 රකයකට සර්. අපි කාටද කියන්නේ මේවා? අද ඇවිල්ලා දෙන්නේ කිලෝමීටර 7ක් විතර දුර ඈතකට ඇවිල්ලා තියෙන්නේ. ඊයේ ඉඳලා වී ගෙනාව සුදුවි රතුවි දෙක ගෙනාවේ. සුදුවි රතු දෙක ගෙනලා කියන්නේ. ඊට පස්සේ සුදුවි බානවා රතුවි බාන්නේ නැහැ. ඊට පස්සේ මේ රතුවි බාන්නේ කියලා පස්සේ මං ආව මෙතෙන්ට බලන්න. ආර්.එම් මහත්තයාට කතා කරා. ඊට පස්සේ ආර්.එම් මහත්තයා කිව්වා සුදු වට්ටිය බානවා ආපු පිළිවෙලට සුදු වෙනවා නම් සුදු ටික බානවා. රතු මේ දැන් ඊළඟ අට්ටියට රතු ටික බාන්නම් කියලා. මෙයාලට ට්‍රැක්ටරේ තියලා යන්න කියලා කියනවා. ට්‍රැක්ටරේ තියලා යන්න බෑ. ඊයේත් ඇවිල්ලා ට්‍රැක්ටරේට මේ රුපියල් 5000 ගාන කිව්වා. අද දැම්මොත් අදත් 5000 ගාන ගෙවන්න ඕනේ. අලියාවොත් අලි කනවා. වැස්සොත් වැස්සට තෙමෙනවා. ඒකින්ද මම මේක සභාපති මහත්තයාට ගත්ත වියලේ මණ්ඩලේ. ඊට පස්සේ සභාපති මහත්තයා කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ. රතු සුදු කියලා අපිට ભેදයක් නැහැ. ආපු පිළිවෙලට වී ටික බාන්න ඕනේ කියලා. ඒවට එයා උත්තරයක් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේ දැන් මෙතෙන් ආව අපි ප්‍රාදේශ සභාවේ සභාපති. එයාටත් මේ ගැටලුව කිව්වා. එයා ළඟත් විසඳුමක් නැහැ. ඉතින් මේ විදිහට ගියොත් එහෙම ගොවියෝ වී වගා කරන එක නතර කරනවා. මේ தත්ත්වය අවබෝධ කරගන්න ඕනේ රජයේ මැති ඇමතිවරු විශේෂයෙන්ම ඔය මහාචාර්යවරු. මොකද මේ වෙනකොට යුද්ධ තියෙන හින්දා ආසියාතික රටවල් වලින් සහල් අපනයනය නතර කරා. එතකොට අපිට සහල් ප්‍රශ්නයක් එන්න හිත තියෙනවා. ඒක නිසා මේ ගොවියෝ අපේ ළඟට ගෙන වී ටික වහාම අපි මිලදී ගන්න ඕන රජේ. රජේ එහෙම මිලදී අරගෙන මේ තොග රැස් කරලා තියාගෙන පුජ්‍යලික වෙලෙන්දට සහල් පාරිභෝගිකය සූරාකන මට්ටමකට පත් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපේ ආණ්ඩුවයි අපි අපහසුතාවයටපත් වෙනවා. ඒකින්ද මේ වගේ ගැටලු මින් ඉදිරියට ඇති නොවෙන්න මොනවාම හරි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආනන්දయ్య. ඒ මාත්‍යට කච්ච බලන්න දැන්නේ දැල්ලාට හතාපි අපේ කියනකොට ඒකවල අපි ඇවිල්ලා ඉන්න හැරකට ඒක අකාරණකයි මේ නිලධාරි ආනන්ද මාත්‍ය. ආනන්ද ඔක්කොම නෑ නේද මේ? ඔව් අපි නම් පස්සේ